ඔයාලටත් ප්‍රශ්න තියෙනවද? ඇත්තටම ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නැහැ. ජීවත් වෙනවා කියන්නෙම හැමදාම උදේට හැරෙනවා කියන්නෙම අලුත් ප්‍රශ්නකට අභියෝගයකට මුහුණ දෙනවා කියන එක. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් අහම ඔයාලා මොකද කරන්නේ? අඬනවා, දුක් වෙනවා, හතර වටේටම කෝල් කරනවා, ප්‍රශ්න කියවනවා, ප්‍රශ්නෙම කියවනවා. ප්‍රශ්න විතරක්ම කතා කරනවා. ඔයාලා දන්නවද ප්‍රශ්නයක් අහම මොකද කරන්න ඕන කියලා? මම කියලා දෙන්නම්. ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නය අවබෝධ කරගන්න. මොකද්ද මේ ප්‍රශ්නේ? ඇයි මට මේ ප්‍රශ්නේ ආවේ කියලා හිතන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් ආවහම ඊළඟට කරන්න ඕන ප්‍රශ්නෙට විසඳුම හිතන එක. විසඳුම හොයන එක. විසඳුම් සාකච්ඡා කරන එක. විසඳුම් කතා කරන එක. හරි විසඳුමක් හම්බුනාට පස්සේ ඊළඟ දේ තමයි විසඳුම ක්‍රියාවට නංවන එක. ඉතින් ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නය අවබෝධ කරගන්නවා, විසඳුම් හොයනවා, විසඳුම් ක්‍රියාවට නංවනවා. ඔය තුන ඇරෙන්න ප්‍රශ්නයක් ආවම වෙන මොකුත් කරලා වැඩක් නැහැ. ඉතින් මේ තුන කරලා බලන්න ඕනම ප්‍රශ්නයකට විසඳුම් හම්බෙනවා. ඒ වගේම මතක තියාගන්න ප්‍රශ්නයක් ආවහම කලබල නොවි මනසේ සාමකාමී බව පවත්වා ගන්න. මොකද ගිනි කඳ උඩ මල් පිපෙන්නේ නැහැ කියලා එක පොතක මං අහලා තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් ආවහම කලබල වුණාම ඒකට ඕන කරන විසඳුම වලට හම්බෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නේ ඉස්සරහා බය වෙන්න එපා, වැටෙන්න එපා. හැම ප්‍රශ්නයකටම අපිට විසඳුමක් තියෙනවා. ගිහිල්ලා එන්න.